මේක නම් ගොඩක් දෙනෙක්ට වෙන දෙයක්. පෑ ගාණක් මහන්සි වෙලා පාඩම් කරනවා, විභාගේ ලියනවා, ඊට පස්සේ ඔක්කොම වගේ අමතකයි. ඇත්තටම හරිම කලකිරණ දෙයක් නේද? හැබැයි ඉතින් ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි අපිට මේ ඉගෙන ගන්න දේවල් මේ තරම් ඉක්මනට අමතක වෙන්නේ? විභාගයක් වෙන්න පුළුවන්, වැදගත් මීටින් එකක් වෙන්න පුළුවන්, නැත්නම් නිකන් අලුත් දෙයක් ඉගෙන ගත්තා වෙන්න පුළුවන්. දවස් කීපයකින් මේ මහන්සි ඔක්කොම වතුරේ යනවා වගේ දැනෙන එක මේ ප්‍රශ්නෙට අපි හැමෝම වගේ මුහුණ දීලා තියෙනවා. හොඳයි. මේකට විසඳුම තියෙනවා. ඒක තමයි ඕනෑම දෙයක් ගැඹුරින් වේගවත්ව සහ ඇත්තටම බුද්ධිමත්ව තේරුම් ගන්න උදව් වෙන හරිම බලවත් රාමු තුනක්. මේක ඉගෙන ගැනීම ගැන හිතන විදිහම සම්පූර්ණයෙන්ම වෙනස් කරන දෙයක්. හරි. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. ඔන්න ගැටලුව පටන් ගන්න මෙතනින්. අපි ගොඩාක් වෙලාවට කරන්නේ නිකම්ම කටපාඩම් කරන එකනේ. ඒ කියන්නේ නිෂ්ක්‍රීයව දේවල් මතක තියාගන්න හදන එක. ඇත්තට මේක දිගු කාලීන මතකයටවත් සැබෑ අවබෝධයකටවත් කොහෙත්ම හරියන ක්‍රමයක් නෙවෙයි. ඒක හරියට හිල් තියෙන පැරණේකට වතුර පුරවල තියාගන්න හදනවා වගේ වැඩක්. ඉතින් අපි ඉලක්කය වෙන්න ඕනේ නිකම්ම මතු පිටින් දේවල් මතක තියාගන්න එක නෙවෙයි. ඒක හරියට දැනුම ණයට ගන්නවා වගේ. ඒ වෙනුවට ඒ දැනුම තමන්ගේම දෙයක් කරගන්න ක්‍රමයකට මාරු වෙන්න ඕන. ඒ කියන්නේ දැනුම සක්‍රියව ගොඩනගා ගන්න එක. හරි, එහෙනම් අපේ බලමු පළවෙනි රාමුව. මේක හිතන්නකෝ හරියට ඉනිමගක් නගිනවා වගේ කියලා. ඉගෙනීම කියන්නේත් ඒ වගේ දෙයක්. අපි නගින හැම පියවරක් ගානෙම අපිව මූලික මතකයේ ඉඳන් ගොඩක් දියුණු නිර්මාණශීලී මට්ටමකට අරගෙන යනවා. හරි, අපි නගින මේ ඉනිමගට අධ්‍යාපන ක්ෂේත්‍රයේදී කියන විශේෂ නමක් තියෙනවා. ඒ තමයි බ්ලූම්ගේ වර්ගීකරණය. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා බ්ලූම්ස් ටැක්සොනොමි කියලා. සරලවම කිව්වොත් මේක තමයි යම් විෂයක් හරියටම ප්‍රගුණ කරන්න තියෙන පියවරෙන් පියවර යන මාර්ගය. හොඳයි. එහෙනම් අපි බලමු මේ ඉනිමගේ උඩටම යන්නේ කොහොමද කියලා. ඔන්න මේකේ පියවර 6ක් තියෙනවා. පටන් ගන්නෙ හරිම සරල දෙයක් මතක තියාගැනීමේ ඉඳන් ඉවර වෙන්නේ අලුත්ම දෙයක් නිර්මාණය කරන තැනින්. අපි උදාහරණයක් ගමු. ණය කියන වචනේ. පළවෙනි පියවරේදී අපි මතක තියාගන්නවා ණය කියන්නේ ණයට ගත්ත මුදල් කියලා. එච්චරයි. ඒත් මේ ඉනිමගේ උඩටම ගියාම ඒ කියන්නේ ඉහළම පියවරට ආවම අපේ අවබෝධය කොච්චර දියුණු වෙනවද කිව්වොත් හරි. අපි විශ්වවිද්‍යාල සිසුන්තුම හරියන විදිහේ අලුත්ම ශිෂ්‍ය ණය ක්‍රමයක් නිර්මාණය කරමු කියන මට්ටමටම එනවා. වෙනස පේනව නේද? අන්න ඒක තමයි නිකම් මතක තියාගැනීමේ ඉඳන් නිර්මාණය කිරීම දක්වා යන ගමන කියන්නේ. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි මේක. සැබෑ ප්‍රවීණත්වයේ කියංග නිකම්ම කරුණු ටික කුළුවේ තියාගෙන ඉන්න එක විතරක් නෙවෙයි. ඒ දැනුම පාවිච්චි කරලා අලුත් දෙයක් නිර්මාණය කරන්න තියෙන හැකියාව. හරි. ඒක හොඳයි. ඒත් තමන් දැන් ඉන්නේ ඔය ඉනිමගේ කොයි පඩියද කියලා හරියටම දැනගන්නේ කොහොමද? අන්න ඒකට තමයි අපේ දෙවනි රාමුව තියෙන්නේ. මේක හරිම සරල ටෙස්ට් එකක්. ඇත්තටම Tamanට යමක් තේරිලාද කියලා මැනගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒක පුරුවන්තරම් සරලව තව කෙනෙක්ට පැහැදිලි කරන්න පුරුවන්ද කියලා බලන එක. මේක තමයි සුප්‍රසිද්ධ ෆයින්මන් ක්‍රමවේදයේ හරය. ඒ කියන්නේ යම්කිසි සංකල්පයක් හරිම සරලව පැහැදිලි කරන්න බැරි නම් ඒ කියන්නේ ඒක තවමත් හරියටම තේරුම් අරගෙන නැහැ කියන එක. බලන්න සැබෑ අවබෝධයේ මනින මිම්ම වෙන්නේ සරල බව. අපි උදාහරණයක් බලමු. හිතන්නකෝ උද්ධමනය ගැන. ඒක ගැන තියෙන අර සංකීර්ණ පැහැදිලි කිරීම පැත්තකින් තියලා මේ සරල පැහැදිලි කිරීම බලන්න. උද්ධමනය කියන්නේ ගිය අවුරුද්දේ තිබ්බ සල්ලි වලින් මේ අවුරුද්දේ ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අඩු වෙන එක. හිතන්නකෝ බත් පැකට් එක ගිය අවුරුද්දේ රුපියල් 100යි නම් දැන් ඒක 110ක් විතර වෙන්න පුළුවන්. බලන්න කොච්චර සරලද ඕනම කෙනෙක්ට තේරෙනව නේද? ඉතින් මෙන්න මේක මතක තියාගන්න. ජම් මාත්‍රකාවක් සරලව කියලා දෙන්න අමාරුයි කියන්නේ ඒක අසාර්ථක වීමක් නෙවෙයි. ඒක ඇත්තටම වටිනා සංඥාවක්. ඒ කියන්නේ තමන්ගේම දැනුමේ තවමත් හිඩැස් තියෙනවා කියන එක. එතකොට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. ආපහු ගිහින් අර තේරුම් ගන්න අමාරු කොටස ආයෙත් ඉගෙනගෙන ශක්තිමත් පදනමක් උඩ අවබෝධය නැවත ගොඩනගා ගන්න එක. හරි. දැන් හිතන්නකෝ ගැඹුරින් තේරුම් ගත්තා. සරලව කියලා දෙන්නත් පුරුවන්. ඒත් මේ දැනුම දිගටම මතකයේ තියාගන්නේ කොහොමද? අන්න ඒකට තමයි අපේ තුන්වෙනි සහ අවසාන රාමුව තියෙන්නේ. මේකෙන් අපි කරන්නේ අලුතින් ඉගෙන ගන්න දැනුම අපේ ජීවිතයට සම්බන්ධ කරලා හරියට මතකයේ දැලක් ගොතනවා වගේ වැඩක්. මේකෙදි ප්‍රධානම අදහස තමයි මේක අලුත් තොරතුරක් ඉගෙන ගන්නකොට ඒක දැනටමත් තමන්ගේ ඔළුවේ තියෙන අත්දැකීම් එක්ක එහෙම නැත්නම් දැනුම එක්ක සම්බන්ධ කළාම ඒක මතක තියාගන්න තියෙන හැකියාව පුදුම විදිහට වැඩි වෙනවා.
අපි උදාහරණයක් විදිහට ගමු අර ටිකක් සංකීර්ණයි වගේ පේන මූල්‍ය අනුපාත. ජංගම අනුපාතය. එහෙම නැත්නම් කරන්ට් රේෂියෝ. ඒකේ නැත්තරම අහන්නේ හරිම සරල දෙයක්. මාසික බිල්පත් වෙලාවට ගෙවන්න පුරවන්ද? එතකොට ණය අනුපාතය හෙවත් ඩෙට් රේෂියෝ ඒකෙන් බලන්නේ මාසේ පඩියෙන් කොච්චරක් ණය ගෙවන්න යනවද කියන එක. ආයෝජන ප්‍රතිලාභය ඒක හරියට ජිම් එකට ගෙවන ගානෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ලැබෙනවද කියලා හිතනවා වගේ දෙයක්. ඉතුරුම් අනුපාතය ඒ කියන්නේ සරලවම මාසේ අන්තිමට අතේ ඇත්තටම කොච්චරක් ඉතුරු වෙනවද? මෙන්න මේ උපමාව බලන්නකෝ. බජට් එකක් කියන්නේ බත් පැකට් එකක් වගේ. ඒක කලින්ම කාලේ ඉවර කරොත් මාසේ ඉවර වෙන්න කලින් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. බලන්න කොච්චර සරල මතක හිටින උදාහරණයක්ද. අනේක තමයි සංකල්ප සැබෑ ජීවිතයට සම්බන්ධ කිරීමේ තියෙන බලය. හරි. දැන් අපි මේ වෙනස් වගේ පේන රාමු තුනම එකට එකතු කරලා ඉගෙනීම සඳහා සම්පූර්ණ බලවත් පද්ධතියක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා බලමු. ඔන්න තියෙනවා සම්පූර්ණ මෙවලම් කට්ටලය. බ්ලූම්ගේ වර්ගීකරණේ ඒ කියන්නේ අපේ ඉනිමග මතක තියා ගැනීමේ ඉඳන් නිර්මාණය කිරීම දක්වා උඩටම යන්න උදව් කරනවා. ඊළඟට ෆයින්මෑන් ක්‍රමවේදය ඒ කියන්නේ සරල කිරීමේ පරීක්ෂණය සංකල්ප ලේසි කරලා තමන්ගේ දැනුමේ හිඩස් හොයාගන්න උදව් කරනවා. අන්තිමට විස්තරණ න්‍යාය ඒ කියන්නේ සම්බන්ධතා දැල අලුත් අදහස් ජීවිතයට සම්බන්ධ කරලා ඒව මතකයේ හොඳටම තහුරු කරන්න උදව් කරනවා. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම දේ තමයි මේක. මේවා නිකම්ම පාඩම් කරන ක්‍රම ටිකක් විතරක් නෙවෙයි මේක ජීවිත කාලයටම පාවිච්චි කරන්න පුළුවන් අවබෝධයක් සඳහා පද්ධතියක්ම ගොඩනගා ගැනීමක්. ඒ කියන්නේ මේක නිකම් විභාගයකට පාඩම් කරනවට වඩා ගොඩක් එහාට යන උපාය මාර්ගික වෙනසක්. එනම් දැන් තියෙන අභියෝගය තමයි මේක. මේ ඉගෙනගත්ත ක්‍රමවේද පාවිච්චි කරලා මුලින්ම ප්‍රගුණ කරන්න යන්නේ මොන වගේ සංකීර්ණ අදහසක්ද? ඉගෙනීමේ පාලනය දැන් තමන්ගේ අතට ගන්න පුරුවන්.